Hello guys, welcome back to my channel. ඔන්න මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ වීඩියෝ එකෙන් අපි ජෝර්ජියා වල හිටපු හොටෙල් එක ගැන විස්තර පුංචි විනාඩි 6කින් ඔයගොල්ලන්ට අරගෙන එන්න හදන්නේ. මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් මම මෙතන link එක ඔයගොල්ලන්ට දාන්නම්. ඒකේ අපි ජෝර්ජියා වලට එන විදිය, ඒ හැමදේම හොටෙල් එකට එන තැනට එනකම් තියෙනවා. මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ guys, මේ ඉන්නේ අපි fancy hotel එකක් නෙමෙයි, but මේක 3 star hotel එකක්. ඔයගොල්ලෝ travel කරන්න එනවා නම් මේ රටට 3 star වලින් උඩ වගේ හොටෙල් එකක් ගන්න ඕන. මොකද මෙහි washrooms වල බිඩ shower එක නැහැ. ඒක නිසා comments වලට බිඩ shower එකක් දාලා නැති නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනේ. ඉතින් අපි ඔන්න මෙතන checking වෙන්නයි හදන්නේ මගේ යාළුවොත් එක්ක. අපි බලමු තව ටිකකින් අපේ rooms වලට ගිහිල්ලා. මෙතන ඇතින් ඕගොල්ලන්ට පේන ලස්සන Christmas tree එකක් decorate කරලා තියෙනවා. මේගොල්ලෝ Christmas එක දැන් ළඟ ඉන්නේ. මම හිතන්නේ අපි මේ ගියේ 23rd වගේ. මෙන්න මේ විදිහට තමයි අපි rooms ටික තියෙන්නේ. මෙතන එන තැන ඒගොල්ලෝ iron table එකක් දාලා තියෙනවා අපිට iron කරගන්න. මේ තමයි අපි දෙන්නට හම්බුණු room එක. but මගේ යාළුවෝ ටික family room එකක් ගන්න check කරන ගමන් ඉන්නේ. අපි 4 දෙනාටම එකට හිටියොත් හොඳයි කියලා හිතුන නිසා මේ හොටෙල් එකේ ඩබල් රූම් එකක් තියෙන්නේ. අපි බලමු මේක කොච්චර ලස්සනද කියලා. මේකේ ලස්සන බැල්කනි එකක් තියෙනවා. ගොඩක්ම ලස්සනයි guys. මම ඒක ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි බෙඩ්ස් දෙක, සිංගල් බෙඩ්ස් දෙකක් දාලා තියෙනවා. normal hotel එක තියෙන හැමදේම තියෙනවා. wifi, wardrobe එක තියෙනවා, TV එක තියෙනවා. and අපි දැන් යමු මේකේ balcony එක බලන්න. මාරම ලස්සනයි guys. බලන්න එළියේ මේ ගස් ටික බලන්න guys. මාරම ලස්සනයි. මට නම් හරියට මේක නිකන් චිත්‍රයක් වගේ. මාරම ලස්සනයි. මෙන්න මේ විදිහට තමයි room එකේ ඉතුරු ටික තියෙන්නේ. දැන් අපි බලමු bathroom එක. මේ තමයි අපිට හම්බුණු bathroom එක. මේක ඇත්තටම අපි ගත්ත family room එකේ bathroom එක මේ තියෙන්නේ. මේක නම් බිඩ shower එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. හැබැයි අපි එළියට ගියාට පස්සේ හම්බුණු කිසිම washroom එකක බිඩ shower එකක් තිබුණේ නැහැ guys. ඒක නිසා ඒවට ready වෙලා එන්න ඕන ඔයගොල්ලෝ මේ වගේ රටකට එනවා නම්. අපි බලමු මේ room එකත් අර විදිහම තමයි පොඩ්ඩක් ලොකුයි. මම room 2 එකක් නම් ගියේ නැහැ. අපි යමු balcony එකට. මෙතන එළියේ පොඩ්ඩක් ලොකු balcony එකක් තියෙනවා. කලින් එකට වැඩිය. හැබැයි balcony එකේ view එක නම් ගොඩක්ම ලස්සන නැහැ. මෙන්න මේ විදිහට තමයි balcony එක අපිට පේන්නේ. ඔන්න දැන් අපි යමු guys අපේ breakfast එක ගන්න. මම මේ වීඩියෝ එක ගත්තේ ඊළඟ දවසේ උදේ. මගේ යාළුවා නම් මේ වෙලාවේ breakfast ගන්න ගිහින් ඉන්නේ. මම නම් පොඩ්ඩක් පරක් වුණා. අපි ගිහින් බලමු මොනවද අපිට breakfast වලට තියෙන්නේ කියලා. ඉන්න මගේ යාළුවෝ මෙතන breakfast ගන්නවා මම එනකොටත්. මේ ඒගොල්ලන්ගේ normal හැමදාම තියෙන breakfast එක උදේ 8 ඉඳලා 11 වෙනකම් buffet එක අරලා තියෙනවා. මම මෙතන තෝගොල්ලන්ට balcony එක පෙන්නන්නම් guys. ඒක මාරම ලස්සනයි. හැබැයි එළිය නම් පොඩ්ඩක් සීතලයි. මේ වෙලාවේ temperature එක මං හිතන්නේ 0 වලට ලං වෙලා තියෙන්නේ. 1-2 වගේ මං හිතන්නේ මේ වෙලාවේ. මාරම සීතලයි. මේ හැබැයි මේ view එක මාරම ලස්සනයි guys. අපිට ඕන නම් එළිය breakfast ගන්නත් පුළුවන්. ඉන්න බලන්න. ඉන්න මේ විදිහට තමයි අපිට එළිය පේන්නේ. මේක උදේ ඒගොල්ලෝ 8-9 වගේ වෙනකම් මේ lights off කරන්නේ නැහැ. ලස්සනට තියෙනවා guys.
මේ අර මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා ඔයගලන්ට ෆ්‍රීඩම් ස්ක්වයර් එක තියෙනවා කියලා. අන්න ඒ සයිඩ් එක තමයි මේ මෙතන පේන්නේ. මේ අපි පයින් ආව ස්ට්‍රීට් එක තමයි මේගොල්ලෝ දකින්නේ. දැන් අපි යමු අපේ බුෆේ එකට. සිම්පල් මෙනු එකක් තියෙන්නේ ඒගොල්ලන්ගේ. සම ඒගොල්ලන්ගේ ස්පෙෂලි තියෙනවා එලකිරි ඒවා ෆ්‍රෙෂ් මං හිතන්නේ. එලකිරි තියෙනවා සහ මී පැණි තියෙනවා. ඒවා හරිය ස්පෙෂල් මෙහි. and මෙහි කෑම මාරම රසයි guys. ඔයගොල්ලෝ ඕන එකක් try කරොත් ඒගොල්ලෝ ටිකක් වෙලා ගන්නවා හදන්න. මෙතන නම් බුෆේ එක තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. අපි රෙස්ටෝරන්ට් එකකට ගියොත් ඒගොල්ලෝ ටිකක් වෙලා ගන්නවා කෑම හදන්න. at least 30 minutes විතර ගන්නවා. හැබැයි මාරම රසයි කෑම එක. අපිට මාරම විදියට enjoy කරන්න පුළුවන් විදියට ඒගොල්ලෝ එක හදලා දෙනවා. ඉතින් මේ මගේ යාළුවෝ සෙට් එකත් එක්ක අපි කෑම ගන්න ගමන් okay guys next video එකෙන් අපි හමු වෙමු. Thanks for watching.